අපේ කල්ලා සහෝදරයෝ දැන් ඔය ඉස්සරහට යනවා. අපි එක්සෑම් ඉවරලා දැන් අපි කට්ටිය යනවා බයිසිකල් වලින් යාපනයේ පොඩ්ඩක් බලන්න. මොකද අපි එක්සෑම් කරලා දැන් මහන්සියෙන් ඉන්නේ හැමෝටම. ඒ නිසා දැන් ඔය බෝඩෙමේ ඉන්න ගරා යනවා, ජෝර්ජ් යනවා, ඔරියා යනවා. ඊට පස්සේ තව එනවා අපේ පොලා මම ඉඳාගෙන ඉන්න දැන් මේකට ඇවිල්ලා අරුවේ දැන් මොකක්ද කියනවා මේකට එක්ක බයිසිකල් වල තල්ලරමින් අර යාට බෝවිලක් තියෙනවා ඊළඟින් තමයි කියන්නේ. ඔයාලා පේන්නේ නැති මට අනිත් අතින් පෙන්නන්න දෙයක් නෑ. ආයෙත් පේනවා බෝවිලා. ඒ ඔක්කොම පාස් කරනවා තමයි අපි යන්නේ. අන්තිම තැනට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න ආව ලස්සනට. අපි යන්නේ මේ කොහෙද බං? මම තැන දන්නේ නැහැ. රෝඩ් එක නම් පේන කොහෙද? නාවත්කුලි. නාවත්කුලි යන්න හරි. මෙයා සාමාන්‍ය ලොකේෂන් දන්නේ නැද්ද මම මෙයාට කියන්නේ කියලා. අපි යන්නේ මේ ලස්සනට අපි මායි සඳුන එක පාරක් මෙහෙ ගියා. නාවත්කුලි අර පුරම් මේවා දිනනවා. ඔව් හුලම්බලාගාර. ඒ මාද දැන් අපි එතෙන්ට යන්න බලමු අද. එතෙන්ට යන්න අවසර නැහැ ළඟට හරි යන්න බලමු අපි. ඔයාර අර සුදු පාලමක් තියෙනවා කිව්වේ? ඒ ළඟ ඒ පාලම දෙයි. ආ සුදු පාලම අතන තියෙනවා. ඒ ළඟයි නේද ඉතින් ගියා? කැප්නා කැන්ඩි A9 එකනේ හම්බෙන්නේ. යා. ඔය මේ වතුර වලවල් තියෙනවා. ඒ කියන්නේ වතුර විල් වගේ ෂූටියක් හදලා ඒක ඔක්කොම එනවා. ලස්සනට. අපි චාව කච්චේරිට යනවා යාපනයේ පව් කරගෙන. දැන් ඉන්නේ යාපනයේ පව් කරලා අපි චාව කච්චේරි ඔන්න චාව කච්චේ ඔන්න තාඩියෙන් චාව කච්චේරිනවා. ඔන්න තාඩියෙන් තාඩි. ඕ අපි චාව කච්චේරි වලට ආවා. අපි තුසිත ඒ ගරමල් ඉන්නවා. ඊට පස්සේ ජෝර්ජ් ඉන්නවා. පොලා ඉන්නවා. එතකොට ඔරියා ඉන්නවා. අපි කට්ටෙත් එක එක්සෑම් ඉවර කරලා දැන් බයිසිකල් වල යනවා. යාපනේ පිටට කාව කච්චේරි දැන් අපිට පෙන්නනවා. ඉස්සරහෙන් මොකද්ද මේක කියන්නේ? ඈ? මොකද්ද? නාවත්කුලි පාලම. නාවත්කුලි නේ මේ යන රෝඩ් එක. පාවිදි රෝඩ් එක. මේ බයිසිකල් පදින එකට කියන්නේ මොකද්ද? අධිකවේදී යන්නේ පක. අපි දන්නවා කියපන් උට. අපි අපිලා තියෙනවා කියපන්. අපි සෙල්ලම් කරන්න ලෑස්ති නැහැ. අපි ආවේ නාවත්කුලියේ තියෙන චලවලාගාරය. ඒ කියන්නේ මේක හැම උත්තන් නෙවෙයි නේබා. ඒක තමයි. මේ යන පැත්තෙන් ගියාත් ආදේවා. ඔය යන්න පුළුවන් මම රෑ පැත්තේ යන්න පුළුවන්. ඒ සුදු පාලම ළඟට එනවා. එතෙන්ට යමු. ඒ කිච්චා සුදු පාලම ළඟට යවන්නේ. එකේ කට්ටිය මොන කතා කිව්වත් අපිට මෙතන ලස්සනයි. මේ සීතාවගේ රාජසිංහ රජතුමා හදපු වේල්ලා. මේ පැත්තේ තියෙන එයා හදපු වැවක්. මේ පැත්තේ තියෙන වතුර පිට කරන්න මුද්‍රා හදපු බෝක්කව. ඒ වගේම පාලමන හදලා තින්නේ රාජසිංහ රජු නෙමෙයි. ඒක හදලා තින්නේ ඊට පස්සේ රජකම් කරපු බලගම් දෙවන රාජසිංහ රජු. ඔව් දෙවෙනි රජු. මේ ඉන්න ඔරියා ඉන්න මේ ඉන්න පොලා නේ පොලා ඉන්න ගරා ඉන්න එඩිට්ටවල නෑ ගරා ඉන්න මේ ජෝර්ජ් ඉන්නවා ඒ වගේම
අපේ වෙන්න පුලා ඉන්නවා. මේ ඉන්නවා ලස්සනට. ඔච්චරයි. අරේ බස් යනවා අපි මෙතන ඉඳගෙන ඉන්නවා. මිමි හෙලෝ මේ ඇත්තටම ලස්සනයි. ලස්සනක් නැති කට්ටිය ලස්සන නැහැ කියන පුළුවන්. ආවගේ මොනවද කියන්නත් ගහ පූජා පාර ලෑ පුරා දුන්තරා තමල්ගේ කැරි කතාව ඇන්ටි වන්දනිකර ඌ බම් බාන්නකොටම ඒ තනිකර ඉන්නවා තේරුම් නැති දේවල් කියන්නේ කියලා මේ තනිකර ඇන්ටි කටක් තියෙන්නේ බා ඒ දා චූටි කතා කරලා ලුවන් පුරා සසසාර එකින් කළා පන්සල් ගාවට ඇත්තටම අපි අනාථ වෙලා ඉන්නේ අපිට යන්න තැනක් නැහැ අපි දැන් නාවල්පොලේ පන්සලට යන්න ඊට කලියක් ආමුදුත් එක්ක කතා කරන්නේ අපි කම් ආමුදුරන්ගේ උඩ බඩගිනිනේ කොහෙන්ද වන්නේ අදින කඩේ ගොඩක් ඉන්නෝ සල්ලි දැනට දෙන්නක ඒ 50යි මට ලෝන් එකක් දාගන්න ATM එකේ තියෙනවා. තියෙනවා ATM එකක් තියෙනවා ආ ඔව්. අරගෙන තිබ්බා. තාවකාලික රුපියල් 1000ක් තියෙනවා ආයෙ නම් එහෙම මේක කරන්න පුළුවන්. ATM එක ගහලා තමයි. සම්පත් බැංකුවේ අර. ඒක සම්පත් බැංකුවේ ගාන. යයන් ගුරාගාව තියෙන උඩ දෙමු මේ ඉන්න අපේ ඔරියා. අපේ මැනේජර් මේ පොත්තා නේ කොලා ජෝර්ජ් දරා ඉන්නවා. හරි මේ ඉන්නවා අපේ පුලා. මම හැමෝම දන්නවා මම දිට්ටා. මම තමයි මේ කට්ටියව ඕගනයිස් කරගෙන ඉන්නේ පන්සලට දැන් යනවා හාමුදුරුවෝ දකින්න. අපි හාමුදුරුවෝත් එක්ක කතා කරලා ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා බලමු. අපි දැන් අවශේෂවල දුම්බේ ස්ථානයේ ඉන්නේ. ඒ යමු ලස්සන තියෙනවා. දැන් මේකේ අය වගේ වෙන්නේ නැහනේ. වීඩියෝයක් දැම්මා. හෙලෝ සිහිනම නොවුණු තන්වල ඔබේ මතකය පිරියරන් රංජේ ගෙනාවද බා අර මං කිව්වේ හම්බුණාද මං කිව්වේ හම්බුණාද පෙට්ටි තිබ්බේ
ඒක නේ. ජීවිතේ විඳිනවා සරසවි ඉන්න. කලුඩි ඉතල කැම්පස් ආය අපරාධ ගියද. වීඩියෝ ඇති බං වීඩියෝ කදානෙවා. ඒ කැම්පස් එක අවුට් වෙච්ච දවසක බං උඹේ මෙමරිය දරුවෙක් දැක්කොත් එහෙම නෑ මම පස්ස අපිට දුක හිතේ බව බලන්න. ටීම් එක තුලා ගියේ ඔය ඉසාරයක් කියවනවානේ ආයෙන යපරින් උඩ එන්න කියලා බෝරුවට ඔකයි නාසයි මේකට බා. ඒ ඉබා තුනද දෙක එක් මිනි දාපු මොනවද කියන්නේ මිනි පුච්චල දාපු නේ ඒ අක කොහොමද පෙන්නනවා ඒ අර මේ පුච්චල දාපු වෙන්න දිනේ අර ඔලු කොට වගේ දින ඔව් පුච්චලා මේ ඉන්නේ කල්ලාර දිනුෂ සමග එක රැක් තීසනා වීඩියෝ දුක්බර විදිහට ඉන්නවර පැත්ත බලන්න මොකක් හරි කරපන් නැත්නම් ෆොටෝ එකක් කියලා හිතයි අන්නේ වැඩ පිට බලපන් ජැෆ්න වලට ගිහිල්ලා හරිද බස් එකෙන් චුන්නාක්කම වලින් බහලා චුන්නාක්කම වලින් පික් වීලා ආ දිනුජ උඹලා ගෙදර කියලා කොහෙද මං කරේ අර මුතුන් බර වැල් වලින් ඔල්මම්